ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ITN නාලිකාව තුළ මේ දිනවල විකාශයට පත්වන විශේෂකාරී ටෙලි නාට්‍යයේ අවසානය පිළිබඳවයි. ඉතින් අපි හැමෝම දන්න කරුණක් තමයි දීර සහ යශෝ කියන දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් අවාසනාවක් ලෙස මේ ආදර කතාව පටන් ගන්නවත් සමගම ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ටික කාලයක් යද්දී දීර යශෝගේ ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන නැවතත් යශෝගේ එක්ක සම්බන්ධතාවය පටන් ගන්න ඇරයුම් කර සිටිනවා. නමුත් ඔහු යශෝට බැන්නේ ඉතා කැත විදියට. ඒ බව සිහිය තබාගෙන යශෝ පීරියඩ් එකක් දීරට දෙනවා. ඉතින් මේ දේ හේතු කොටගෙන දීර සාමාන්‍ය මට්ටමට යශෝව සැක කරන එක නවත්තනවා. එතනින් ඒ ආදර කතාව අවසානවත් වනවත් එක්කම අපි යම් ප්‍රොෆෙසර් චේතියගේ සහ වාසුකීගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ප්‍රොෆෙසර් චේතියගේ ආදර කතාවත් මීට සති කිහිපයකට පෙර දෙදරා යාමකට ලක් වෙනවා. වාසුකී ප්‍රොෆෙසර් චේතියගේ ගෙදරින් ඈත්ව රම්‍යාගේ නිවසට ගොස් සිටිනවා. ඉතින් රම්‍යාගේ කීම පරිදි ප්‍රොෆෙසර් චේතිය සහ වාසුකී යන දෙදෙනා නැවත එකතු වෙන්න උත්සාහ කරනවා. මේ ගැන වාසුකී රම්‍යත් එක්ක කතා කරලා ප්‍රොෆෙසර් චේතියගේ ගෙදර යනවා නැවතත් පෞල් ජීවිතය සාර්ථක ලෙස ගත කරන්න. ඉතින් මේ විදියට එම ආදර කතා සම්බන්ධතාවය විසඳනවත් සමගම වාසුකී නිතර චේතියව සැක කරන්න යනවා. නමුත් ඔහු ගැන හිතේ සැකයක් තියෙන බව චේතියට අඟවන්නේ නැහැ. ඉතින් මේ විදියට එම සම්බන්ධතාවය තරමක් දුරට නතර වෙනවත් සමගම අපි යමු රම්‍යාගේ චරිතය දෙසට. ඉතින් ඔබ හිතන විදියට රම්‍යාගේ චරිතය කෙසේ සිදුවේද? මේ මගේ අදහස. මම හිතනවා ප්‍රොෆෙසර් චේතිය සහ වාසුකී නැවතත් පෙර සිටියාටත් වඩා හොඳට ආදරෙන් ලංව ඔවුන්ගේ පෞල් ජීවිතය ගත කරයි. රම්‍යා තමන්ගේ දරුවත් හදාගෙන ඇය තනියම වාසය කිරීමට පුරුදු වේ. දීර සහ යශෝත් එකතු වී ආදර සම්බන්ධතාවය ගොඩනගා ගනී. නමුත් ඉෂීට කුමක් වේද යන්න තවමත් කුතුහලයක්. ඉතින් අපි හිතනවා ඉෂීගේ චරිතයටත් මෙමගින් සාධාරණයක් සිදුවේද යන්න කියලා. මම හිතන විදියට කතාව ගලා යාමත් එක්ක ඉෂී පැමිණෙනවා ප්‍රොෆෙසර් චේතියගේ නිවසට පැමිණ චේතියගේ අම්මා හමු වෙලා ඇයට වෙච්ච සියලු අසාධාරණයන් පවසනවා. එහිදී සිදුවී ඇති දේ විඳ දරා ගන්න බැරුව ප්‍රොෆෙසර් චේතියගේ මව කලන්තය දාලා වැටෙනවා. ඉතින් එතනින් එහාට අපි බලමු කුමක් සිදුවේද කියලා. මේ මගේ අදහසයි මම ඔයාලා එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් අවසානයේ කුමක් වේද යන්න කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට. ඉතින් නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.